Hi friends, ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලට මේ YouTube channel එකට. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මගේ YouTube channel එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ඒකේ මේ අපි කරන මේ ක්ලාස් එකේ පොඩි ක්ලිප් එකක් ඒකට දාන්න කියලා හිතුවේ. මේ අද බලමු no power phone එක නේද? මාතෘකාවරි. No power phone එකක් ආවොත් අපි step by step කොහොමද check කරගන්නේ? හරි? අද මම ඔයගොල්ලන්ට මේ කියන්නේ අද මේ බෝඩ් එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා ඉවරලා ඊට පස්සේ අපි ප්‍රැක්ටිකලි මේක චෙක් කරන ආකාරය බලමු. no for phone ගෙනාව නේද අද? ගෙනාවේ no for phone. ඔව් සර්. ඒ කියන්නේ ෆෝන් එක no for වෙන්න පුළුවන්. short වුණාම no for වෙනවා. ගොඩක් වෙලාවට short එන්නේ. short වෙන තමයි ෆෝන් එක no for වෙන්නේ. හරිද? මේකේ තියෙනවා half short, full short, එතකොට leakage හරි capacitor diode එක leak වෙනවා. leak වුණාම මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. එතකොට තව ෆෝන් එක බැටරි ලෝ වුණාමත් no power තමයි. ෆෝන් එකේ 2.8කට වැඩිය අඩු වුණොත් ෆෝන් එක charge කනෙක්ට් කරලා charge වෙන්නෙත් නැහැ, on වෙන්නෙත් නැහැ. right? එතකොට මේ බැටරි පින් එකත් අවුල් වෙන්න පුළුවන්. අපි කනෙක්ට් කරන පින් එක කැඩලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ටික මේ වගේ ප්‍රශ්නේ. එතකොට ප්‍රයිමරි ෂෝට් තියෙන මේ වතාව ෂෝට් වලින් ප්‍රයිමරි ෂෝට්, සෙකන්ඩරි ෂෝට්ස් ඒව තියෙනවා. එතකොට ෂෝට් හොයන විදිය ඒ ඔක්කොම ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි ඔයගොල්ලන් කියලා කරවනවා. හරි? රයිට්. අපි දැන් බලමු මතකනේ ෂෝට් වුණාම ෆෝන් එක ඔන්නේ නැහැ. කැපාසිටර් වුණා ලීකේජ් වුණාම ෆෝන් එක ඔන්නේ නැහැ. හරිද? එතකොට ෂෝට් වල half short full short කියලා තියෙනවා. ඒවා පැහැදිලි කරමු අපි. බැටරිය ඩෙඩ් වුණාම හරිද? බැටරි ඩෙඩ් වුණාම ෆෝන් එක ඔන්නේ නැහැ. මේ බැටරි පින් වල අවුලක් ආවොත් ෆෝන් එක ඔන්නේ නැහැ. බැටරි ඇරින් ෆෝන් වල ඉන්නේ ෂෝට් එක. හරි? රයිට්. ඔයාලා තවදයක් කියන්න ඕනේ මතක තියාගන්න. ඔයාලා ක්ලාස් mobile phone repairing ජංගම දුරකථන අලුත් එළියාවට අලුත් එළියා කෝස් එකට යනවා නම් ඉගෙන ගන්න ක්ලාස් එකට යනවා නම් අනේ කරුණාකරලා මෙන්න මේ ටික මතක තියාගන්න. කාගාවට යන්නේ කියලා මේ ප්‍රශ්නේ තියෙනවා. සර් කෙනෙක් ගාවට යන්න එපා. ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යන්න. ඒ කියන්නේ Facebook වල දැන් phone repairing videos ඇවිල්ලා ගොඩක් අය live කරලා videos දානවා. ඒගොල්ලන්ට post කරනවා. අන්න ඒගොල්ලන් ගාවට යන්න. මම මේ කියන්න ආවලා ගාවට යන්න එපායි කියලා. මොකද ෆෝන් ඇවිල්ලා ෆෝන් රිපෙයරින් කරනවා කියලා පොඩි ඇඩ් එකක් දාලා Facebook එකට දාලා ඒක බූස්ට් කරනවා. බූස්ට් කරනවා කියන්නේ ඩොලර් වලින් පේ කරාම හැමෝටම ෂෙයා වෙනවා. ඒක දෙකලා මිනිස්සු යනවා. ඒකට කොටසක් ඉන්න කමෙන්ට්ස් කරනවා. මෙන්න හොඳ සර්, මගේ ගුරුවරයා මහා මේ වැඩන්න කතා කළා. ඒ වගේ බොරු කමෙන්ට්ස් දානවා. ඒවට අවුලලා යන්න එපා. මම මේ අත්දැකීමක් අරගෙන මේ කියන්නේ. හරි? ගොඩක් අය ඉන්නවා ඔය Facebook වල ඒගොල්ලෝ ලයිව් ෆෝන්ස් හදනවා. ඒගොල්ලෝ කෝස් ක්ලාස් කරනවා ලයිව් ෆෝන් හදනවා. CPU රීබෝඩින් එතකොට full short, half short, VBAT, VBus, VPX තේරෙනවද? අන්න ඒ වගේ දේවල් ලයිව් හදන වීඩියෝස්. iPhones, Android mobile හැම වීඩියෝ එකම හදලා ඒගොල්ලන් Facebook වල අප්ලෝඩ් කරලා ඉවරලා ඒගොල්ලන් කියන කෝස් කරනවා කියලා. අන්න ඒගොල්ලන්ට යමක් කරන්න ඕන ඒගොල්ලන් ගාවට යන්න. මේ සර් ගාවට යන්න එපා. තව එකක් අඳුරන්නේ නැති ගාව මිනිස්සු ගාවට යන්නත් එපා. තනි කර බොරුව කරන්නේ. මම මේ අත්දැකීම කරගෙන ඉවරලා කියන්නේ. හරි. මගේ YouTube channel එකට ගිහින් බලන්න මම කියලා දීලා තියෙනවා. හැමදේම කියලා දීලා තියෙනවා. ඕගොල්ලන්ට වැඩි රීබෝලින් ඔය විතරයි කියලා දෙන්නේ නැති. මගේ Alltech Sinhala YouTube channel එකේ මේ channel එකේ හැමදේම මම කියලා දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන් කෝස් එකට යනවා. දවස් 15ක් හරි 20ක් හරි කෝස් එක තියෙනවා. ඒ කෝස් එක ඉවර වුණාට පස්සේ සර්ටිෆිකේට් එකක් දෙනවා. charging port එකක් ගන්න දන්නේ. ඔයා ක්ලාස් එකට ගියා සර්ටිෆිකේට් එක තියෙනව නේද ඔයාලා? ඔව් සර්. සර්ටිෆිකේට් එක තියෙනවා. දවස් ඒ කියන්නේ ෆෝන් charging pin එකක් ගන්න බෑනේ. නෑ සර්. අන්න ඒකයි මම මේ ආවලා ගාවට ගියා කියලා පෙන්නන්න මම කාවත් එහෙම කරන්න හේතු කරන්න. කරුණාකරලා මේ ෆෝන් ක්ලාස් කරන මාර්තු සල්ලි ගන්නවනේ. මිනිසුන්ට කියලා දෙන්න. කියලා දීලා ඉවරලා ප්‍රැක්ටිකලි ඒගොල්ලෝ කියලා කරවන්න. හැබැයි මම දැක්ක දැනටත් කරනවා එහෙම කරන ක්ලාස් කරන මිනිස්සු ඉන්නවා. හරි? නෝට්ස් එක දානවා. මේ නෝට්ස් කියන්නේ මේක වෙලා එක්සෑම් එක නෙමෙයිනේ. මේ හැමදේම ඕනේ ප්‍රැක්ටිකල් එකට අපිට. ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ෆෝන් පවර් සෙක්ෂන් එකේ ඉඳන් ප්‍රයිමරි සෙකන්ඩරි සෝර්ස් වයින් ඇටි හැමදේම ප්‍රැක්ටිකලි කරන්න ඕනේ.
මේ දේවල් කියලා දෙන්නේ ඕන ඔළුවට ගන්න විතරයි. අවශ්‍ය විදිහට නෝට් එකක් දාගන්න. හරි? මේ ෆෝන් ක්ලාස් එක තනි කරලා තියෙන්න ඕනේ ප්‍රැක්ටිකල්. හරිද? අනිත් එක මතක තියාගන්න. ක්ලාස් එකට යනවා නම් උපරිම 10 දෙනයි 15 දෙනයි. ඒ ක්ලාස් එකේ 10 දෙනයි 15 දෙනෙකුට වැඩි හිටියොත් ඒ ක්ලාස් එකට ගිහලා වැඩක් නැහැ. තේරෙනවද? මොකද නිකන් දොඩාංගොඩ බලාගත්තා වගේ 50ක් විතර ඉන්නවා. මෙන්න මේක තමයි කියලා කියන මෙලෝදියක් ගන්න. දවස් 20යි 10යි කෝස් එක කිව්වල සිටිකේදී දාලා මෙලෝදියක් මේ ඉන්න අපි ගාව. අපි පෙන්නන්න ආවල ගාවට ගියයි කියලා. නමුත් ඒක හරි පාපයක්. මොකද කීයක් හරි ගන්නවනේ ඒගොල්ලන් සල්ලි අරගෙන අම්බ කරන් ඉන්නේ නේද? මේ අනේ කරුණා කරලා ක්ලාස් එක කරන්න, සල්ලි ගන්න, හරි විදිහට උගන්වන්න. හරි විදිහට උගන්වන්න. ඒක තමයි හොඳ. ඒ කියන්නේ දැන් ඇවිල්ලා ෆියුචර් තියෙන Android mobiles ඇවිල්ලා තියෙනවා, iPhones ඇවිල්ලා තියෙනවා. අන්න ඕක පැත්තට ටිකක් මාරු වෙන්න. මේ දවස්වල 3310 ඒ කාලේ අපි කියනවා දැන් මම field එක අවුරුදු 23ක් ඉන්නවා. 23ක් ඉන්නවා. අපේ ෆෝන් කඩේ field එක මගේ පටන් ගන්න වැල්ලවත් IFS building එක උඩ අපේ බොස්ගේ ෆෝන් කඩේ තිබ්බ මපා මොබයිල් කියලා. අන්න එතනින් මගේ field එක පටන් ගන්න ෆෝන් field එකට. අද වෙනකන් අපි අදගෙන යන අවුරුදු ගාණක් ඉන්නවා. හරි? අපි ෆෝන් ගැන දන්නවා හැමදේම. මගේ channel එකට ගිහින් බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි. හරි? මගේ channel එකට ගිහින් බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි කොච්චර දේවල් මම කියලා තියෙනවා කියලා. තේරුණාද? right. මේ තව එකක් කියන්න ඕනේ. මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික. වැඩිහිටිය ළමයි ඉන්න ක්ලාස් එකට යන්න එපා. මෙලෝදියක් වැඩක් නැහැ. එයාට ඕනේ සල්ලි විතර සල්ලි ටික ගත්තා. අල මේ සර්ටිෆිකේට් එක දුන්නා. ඔයාලා වැඩි ඉවරයි. එතනින් යාට යන්න බෑ. මම නම් කියන්නේ කෝස් එකක් කරොත් ආයේ කෝල් කරලවත් ආන්න ඕන නැහැ සර් කෙනෙක් ගාව. ඉතින් මගේ ළඟට ඇවිල්ලා ළමයි ඉන්න ඕගොල්ලෝ මේ කෝස් එක කරලා යනකොට ආයේ මට කෝල් එකක් දීලා ඕගොල්ලෝ අහන්න මෙන්න මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. සමහර අය අහන්න පුළුවන්. ඒක අපි කියලා දෙන්න සූදානම් වෙලා. නමුත් 100ට 60ක් 70ක් විතර ඕගොල්ලෝ කරන්න ඕනේ. මොකද මට කෝල් කරලා ආනවනම් මගින් වැඩක් නැහැ. අන්න එහෙමයි. හරි? එතකොට වැඩි 15යි 20යි ඊට වැඩි ඉන්නවනම් ක්ලාස් එකට යන්න එපා. නවතින්න. තේරුම් ගන්න ගිහිල්ලා. හරිද? එතකොට ඔයාලා ක්ලාස් එකට එන සර්ගෙන් ප්‍රශ්න කරන්න. no for phone කින් දෙන්න හදලා දෙන්න කියලා. අන්න ඒකයි ක්ලාස් කියන්නේ. ඈ? එතකොට එයාගේ තියෙනවා මෙන්න මේමයි මම උගන්වන්නේ කියලා. ඒ දවසක් ඒගොල්ලෝ දවස් ටික කියලා දෙනවා කෝස් එක ඉවරයි. එහෙම නෙමෙයි. ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න. ඕගොල්ලන්ගේ වැරද්දක් දෙනවා. මගේ මේ අන්තිම දාපු වීඩියෝ කියලා කමෙන්ට්ස් බලන්න ගොඩක් අය කියන්නේ ක්ලාස් කෝස් එකට ගියා කෝස් එක හරිය නැහැ. සර්ටිෆිකේට් එකක් තියෙනවා. අන්න ඒවා ගොඩක් දේවල්. ඒ වැරද්ද ඕගොල්ලන්ගේ තියෙනවා මල්ලි. ඕගොල්ලන් තෝරගන්න ඕනේ මේ කාගාවටද යන්නේ කියලා. හරිද? අඩුම ගාන මේ ආපෝ කියන්නම් Facebook එකේ ගොඩක් අය වැඩ ගන්න පුළුවන් මිනිස්සු වීඩියෝස් වල ඕන තරම් දානවා. මම දැක්ක channel එකක් තියෙනවා මොබයිල් කියලා. අන්න ඒ වගේ තව තියෙනවා channels. ඒගොල්ලන් හරියට කරනවා. අන්න ඒගොල්ලන් ගාවට යන්න. හරිද? අපි මේ ක්ලාස් එක කරගෙන යනවා. අපි ජනවාරි වල ඉඳලා ලොකුවට පටන් ගන්නවා. තමිල්, සිංහල, ඉංග්‍රීසි භාෂාව තුනෙන්ම අපි ක්ලාස් උගන්වනවා. අපේ ක්ලාස් එක ඇවිල්ලා දවස් 15ක් වගේ යනවා. ඒ දවස් 15ක් ඇතුළතදී ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ආයේ මේමයි තව එකක් තියෙනවා. මේ කෝස් එක ඉවරයි කියලා ඔයාලා පාඩුවේ කියලා වැඩක් නැහැ. කෝස් එකට යන්න කලින් වුණොත් ගිහිල්ලා ආවා වුණොත් ඕගොල්ලන් කරන්න තියෙන්නේ පරණ ෆෝන් බෝඩ් එකක් හොයාගෙන, මල්ටිමීඩියක් හොයාගෙන පවර් සප්ලයි එක පුළුවන් නම් ගන්න 10000කට ගන්න පුළුවන් ඩිජිටල් එකේ පිටකොළ තියෙන මල්ටිමීටරේ 10000කට. ඒ වගේ දේවල් අරගෙන ඕගොල්ලන් ට්‍රේන් කරනවා. ඕගොල්ලන් දවස් ගානේ දැන් මම මේ ක්ලාස් එකද කරා කියන්නේ ඒක අනිද්දා වෙනකොට ඕගොල්ලන් මේවා මෙතනින් කරලා බැලුවාට වැඩකුත් නැහැ. තව ඕගොල්ලන් ගෙදර ගිහිල්ලා ඒක try කරන්න ඕනේ. try කරලා බලන්න ඕනේ. එතකොට මේ කෝස් එක ඉවරනත් ඕගොල්ලන් 150ක ඔළුවක් හදාගෙන එළියට එන ඕගොල්ලන් වැඩක් කරන්න පුළුවන්. හරිද? අනිත් එක ගොඩක් අය මේව කියලා දෙන්නේ නැහැ. මම මේ ඉන්න ළමයින්ගෙන් අහලා මේ මම කියන්නේ. හරිද? ප්‍රයිමරි කියන්නේ මොකක්ද? සෙකන්ඩරි කියන්නේ මොකක්ද? half short full short ටික කියලා දීලා තිබ්බා. charging pin එක මෙන්න මෙහෙමයි ගහන්න ඕනේ කියලා මට ගහන්න පුළුවන්. මගේ වීඩියෝස් වල මම හිතන්නේ YouTube channel එකේ තනි කරලා තියෙන්නේ මේ charging pin ගන්න වීඩියෝ මට ගහන්න පුළුවන්. මමගේ වට වැඩක් නැහැ. මගේ ළමයි ටික ගන්න ඕනේ. අන්න ඒකයි උගන්වන්නේ. ඒකයි අපේ මේ අරමුණ. එක එක්කෙනා ගාව අරගෙන මේක ඉවර වෙලා ඕගොල්ලන් එක එක්කෙනාව අරගෙන මගේ වෙලාව ප්‍රශ්නයක් නැහැ මට. මගේ වෙලාව මෙච්චර ඉවරයි කියලා මම දුවන්නේ. දැන් ඕගොල්ලන් 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනාටම charging සීතයි මයික්‍රෝ හැම charging pin හොතර ගහනකම් මම ඕගොල්ලන් ට්‍රේන් කරනවා. ඒ පැත්තේ. ඒ වගේ තමයි no code phone ඕගොල්ලන් ගෙනලා දෙනවනේ අද. ගෙනලා දෙනවද?
එතකොට ඒව හදන එකත් අපි ඔක්කොම කියලා දෙනවා. හැබැයි ගොඩක් ඒ වීඩියෝස් වල දාන්නේ නැහැ මම දැන්. මොකද ඒක ක්ලාස් කරන අයට සමාන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ෆෝන් කඩේ කරන මණ්ඩලයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ටිකක් දානවා. ඊටු ටික අපි ක්ලාස් එකෙන් තමයි කවර් කරන්නේ. ඔයගොල්ලන් දන්නවා මේ channel එක අවුරුද්දෙන් 7ක් විතර මම ෆෝන් හදන කෝස් එක ෆෝන් හදන එක ක්ලාස් එක නැවතුවට පස්සේ තමයි YouTube channel එක පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුදු ගාණක් අපි කරේ නැහැ. දැන් ආයෙ පටන් ගත්ත කරගෙන යනවා. මතක තියාගන්න හොඳට ට්‍රේන් තියෙන හොඳට වැඩ දන්න අය ගාවට යන්න. හරිද? එතන නිකන් ඉන්න හොට් ගන්නයක් ගන්න පරණ බෝඩ් මාගාව තියෙනවා මම දෙන්න. ඒක අරගෙන රීබෝල් කරන්න පුරුදු වෙන්න. මට රීබෝල් කරන්න පුළුවන්. ඒ වීඩියෝස් අපි දාමු. රීබෝල් කරන්න පුළුවන්. ඔයගොල්ලන්නේ කරන්න ඕනේ. හරි එතකොට ටෙක්නිෂියන් ගාවට යන්න කොහේ හිටියොත් මගේ ගාවට කියලා නෙමෙයි. යන්න සමහර අය ඉන්නවා. හොඳට උගන්වනවා. හොඳට උගන්වනවා හොඳට ට්‍රේන් කරලා. එයාට හිතන්නේ ඒකයි කියන්නේ. සල්ලි විතර නෙමෙයි ජීවිතේ. හොඳට ට්‍රේන් කරලා ඔන්න ටෙක්නිෂියන් කරලා එයාව දාන එළියට සර්ටිෆිකේට් එක දීලා අන්න හරි. එහෙමයි. සමහර අය නම් කියන්න වචනේ අන්න සත පාපල වඩන්න මේ ළමයි ඇවිල්ලා මේ ඉන්නේ 8 දෙනෙක් කියන 7 දෙනෙක් කෝස් කරපාය. එක්කෙනා යලු වැඩක් නැහැ ඉතින්. ඒගොල්ලන්ව හදායවම හරි පව්. සල්ලි ටික අරගත්තා. මෙලෝදියක් දන්නේ. දැන් මේ ළමයි 50ක් තියාගෙන මට කියෝ මට යන්න පුළුවන්. ඒක නෙමෙයි වෙන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි අරමුණ. අපේ අරමුණ සල්ලි ගන්නවා නම් ටෙක්නිෂියන් කෙනෙක් වෙලා යාව යවන්න ඕනේ නේද? රයිට් ඕකේ. මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට්ස් කරන්න. ජනවල අලුත් බැච් එකක් පටන් ගන්නවා. අපි ගන්නේ 15 දෙනයි. දෙනට 10 දෙනෙක් ගන්නවා අපි. 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා ට්‍රේන් කරපායනේ. ඊටු කට්ටිය අලුතෙන් 6. දැන් අද ඉන්නේ 8 දෙනයි. එතකොට අපි වැඩියෙන් ගන්නෑ. අපි ගන්නේ 10 15 උඩරිම. ඒ බැච් එක ඉවර වෙලා එළියට ඒගොල්ලන් ඉවර කරලා තමයි ඊළඟ බැච් එක පටන් ගන්න. අපි බදා ගන්න ඔක්කොම. එහෙම වුණාම කරන්නත් බෑ. ඒකයි. රයිට්. අපි දැන් බලමු ෆෝන් එක නෝ කවර් ආවම. හරිද? දැන් මේ ටික ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට කරනවා. ප්‍රැක්ටිකල් ඔයගොල්ලන් කරනවා. ඔයගොල්ලන් විසින් කරනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. හරි. ඔයගොල්ලන් ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕනේ. දැන් අපි ගිය සතියේ බලවනේ මල්ටිමීටරේ. මල්ටිමීටරේ ඩයෝඩ් මෝඩ් එකට දාන්න. ඩයෝඩ් මෝඩ් කියනවා. කන්ටිනියුටි මෝඩ් කියලා කියනවා අපි. මෙන්න මේ මෝඩ් එක. මේ Wi-Fi මාක් එක තියෙන්නේ. මේක තමයි ඕගොල්ලන්ට මේක නිකන් පෙන්නන්නේ. මොකද මේ ඕගොල්ලන්ට දන්නවනේ. නිකන් මේ පෙන්නන ඩයෝඩ් මෝඩ් එකට. බසර් මෝඩ් එක කියලා කියනවා. කන්ටිනියුටි මෝඩ් කියලා කියනවා. හරි. එතකොට මේ මෝඩ් එකට දාලා ඉස්සරලාම අපි බලනවා බැටරි පින් එක. ෆෝන් එකේ තියෙනවානේ බැටරි පින් එක බැටරිය කනෙක්ට් කරන පින් එක. ඒක තියෙනවා ධන සහ ඍණ. නේද? වල තියෙනවා ධන සහ ඍණ. ප්ලස් මයිනස්. එතකොට මල්ටිමීටරේ බසර මෝඩ් එකට දාලා අපි ප්ලස් මයිනස් කියන්නේ අරි පැත්ත. අරි පැත්තට වැලියු එකක් බලනවා. ආයේ මාරු ඒ කියන්නේ ගෲප් එක හරි විදිහට චෙක් කරනවා මාරු වෙලා චෙක් කරනවා. එතකොට අපි චෙක් කරද්දී එක පැත්තේ වැලියු එක අපි එනවා 250යි 750ක් අතර. මේ Android mobiles වල අපි කලින් ඇවිල්ලා මම ඔයගොල්ලන්ට කියලා දීලා 200යි 250යි 400ක් අතර කියලා. ඒ ඇඩ්වාන්ස් නැති ෆෝන් වල හරිද? එතකොට 250යි 700 අතර රීඩින් එක එන්න ඕනේ. අනිත් පැත්තේ 10කට යා වැලියු එකක් එන්න ඕනේ. එතකොට මේ ෆෝන් එක හොඳයි. හරිද? අඩුවෙන් ආවොත් 250ට අඩුවෙන් ආවොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි DR වැලියු එක තියෙන පැත්තේ වැඩියෙන් ගියොත් ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? 0 0 ඒ කියන්නේ බිංදු බිංදුව ගියොත් මොකද්ද? එතකොට මේ ෆෝන් එක ෂෝට්. හරිද? මතක තියාගන්න. බැටරි පින් එකෙන් චෙක් කරනවා. one side. මේවා ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට කියනවා. නිකන් බයිලා ගහලා යන්න අපි ක්ලාස් එකේ. දන්නවනේ ඔයගොල්ලන්. හරි? 250යි 700ක් අතර වැලියු එක යන්න ඕනේ. DR වැලියු එක. හරිද? අනිත් පැත්තේ 10කට යා යන්න ඕනේ. ඔන්න මේ වැලියු එක යනවා නම් මේ ෆෝන් එක හොඳයි. මේකට අඩු වෙනවා නම් මේකට වැඩි වෙනවා නම් මේ ප්‍රශ්නයක් නේක. ඒක half short නැත්නම් full short. හරිද? එතකොට නෝකල් ෆෝන් එක චෙක් කරනවා. මේ වැලියු එක හරියට එනවා. ඒත් ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. එතකොට මේ වැලියු එක ඔයගොල්ලන්ට චෙක් කරන්න වීඩියෝ එක ගොඩක් දිග වෙත් ගන්න. ඒ මොනවත් අපිට මේක කට් කරලා දාන්න.
දැන් අපි ඉදිරියට ඔයගොල්ලන්ගේ බෝඩ් එක ප්‍රයිමරි සෙකන්ඩරි කියලා සෙක්ෂන් දෙකක් තියෙන ඒ දෙකම අපි පැහැදිලි කරනවා. එතකොට මේ VBET line එකේ VBET line ඒ කියන්නේ මෙන්න මේ ක්ලාස් එකේ ඉඳලා යන DC to DC IC එකට එක එක විදිහට ඒක යනවා line. සමහර ෆෝන් වෙනස් වෙනවා. charging IC එකටත් යනවා. මෙන්න මේ ප්ලස් ලයින් එක තමයි කියන්නේ අපි VBET කියලා. මෙන්න මේකවත් දන්නේ නැහැ. මේකවත් කියලා දෙනවා. VBET line කියන්නේ මොකක්ද කියලා මගෙන් අහන්න. මේ VBET line එකේ short එක තිබ්බොත් තමයි අපිට මල්ටිමීටරේ හෝ power supply එක හරහා අපිට දැනගන්න පුළුවන් VBET කියන්නේ. VBET line එක short කියලා. ඒ VBET line එක short වුණොත් විතරයි මෙතනින් 0 value එක වෙනස් වෙන්නේ. තේරුණාද? එතකොට secondary පැත්තේ short එකක් ආවද අපි කොහොමද හොයන්නේ? secondary පැත්තේ short එකක් ආවොත් අපි මෙතනින් හොයන්න බෑ. මේ VBET line එකේ හොයන්න බෑ. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි කියමුකෝ second line එකේ තියෙනවා 2G IC battery dead වුණා. නේද? battery dead වුණාම dead කියන්නේ සම්පූර්ණම බහැලා ගියොත් ෆෝන් එක නොකෝ තමයි. අපි දන්නේ දැන් එන ෆෝන් ඔක්කොම සීල් එකේ ෆෝන්. එතකොට අපි ගන්නවා 6 port එකේ. ඕලන්ට පෙන්නුවක් ගන්නවා 6 port එකනේ. මේ තියෙන්නේ හොඳ gadget එකක් 6 port කියලා. අපි ෆෝන්ස් කරන කාලේ මේව තිබ්බේ නැහැ. අපි විසින්ම තමයි සමහර භාණ්ඩ නිර්මාණ කරගෙන අපි වැඩේ කරේ ඇත්ත කතන්දරේ. මගේ YouTube channel වල මම short එකක් අතරන්නේ නැහනේ. බලන්න දැනන්නේ කි. මම විසින් අදාගත්ත දේවල් මම කරේ. අපි ගාව තිබ්බ hot gun එක විතරයි. hot gun එකයි analog power supply එකක් තිබ්බා, system එකක් තිබ්බා PC එච්චර. මෙන්න මේක හොඳ වැඩ ටිකක් ගන්න පුළුවන්. මේක වෙනම පැහැදිලි කරන්න. මේ 6 port එකට ගහලා බලද්දී 0.6 එකට අඩුමින් වෝල්ටේජ් එකක් ගත්තොත් එතකොට සමහරට බැටරි ප්‍රශ්න වෙන්න පුළුවන් බැටරි තමයි. එතකොට මේ බැටරි එක සාමාන්‍ය ෆුල් කරන්ට් එක 3.4 ඉඳන් 3.8 සිට කරන්ට් එක තියන්න පුළුවන්. 5 දක්වා යන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කරන වැඩේ ෆෝන් එක නොකෝරාවා බැටරි පින් එක චෙක් කරලා බලුවා ෂෝට් එකක් නැහැ. කොහොමද ෆෝන් එක ගලවන්නේ බෑබි? 100 ටේප් නේද? ඊට පස්සේ මේ බැටරි වෝල්ටේජ් එක බලනවා DC මෝඩ් එකට දාලා නේද? DC මෝඩ් එක දන්නවනේ DC මෝඩ් එක. ඔයාලා මල්ටිමීටර් එක දන්නවනේ. ඒක මම කියන්නේ. මේ තියෙන්නේ. මෙන්න V අකුරක් දාලා මෙන්න මේ ලාංඡන තියලා මේක තමයි DC මෝඩ් එක කියන්නේ. DC මෝඩ් එක. මේ රෙඩි වගේ යනවනේ ඒක මොකද්ද? AC මෝඩ් එක ඔයගොල්ලෝ දන්නවා මම කියලා දුන්නා නේද? දන්නව නේද? ඔව් සර්. right. අපි 3.8කට අඩුවෙන් තිබ්බොත් ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. හරිද? 2.6 ඒ වගේ තිබ්බනම් ෆෝන් එක charge වෙන්නේ නැහැ. හරි? sorry. මේ 2.5කට අඩුයි නම් ෆෝන් එක charge වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ බැටරිය බැලුවා 3.7 එකට අඩුයි 2.0 එකට වැඩිය අඩුයි. එතකොට බැටරිය දෙන්න. එතකොට මොකද කරන්නේ මම දීලා තියෙනවා power supply එකේ 5 volt එකක් තියන්න බය වෙන්න ඕනේ. 5 volt එකට adjust කරලා මේ කියපු ටික ප්‍රැක්ටිකලි බලනවා. නමුත් මේ knowledge එක ඕනනම් ගන්න ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මම ටක් ගන්න ඕෆර් ෆෝන් එකක් දෙනවා. ඔයගොල්ලෝ ඔක්කොම අදන්න ඕනේ. ඕෆර් ෆෝන් එකක් දෙනවා. එතකොට හරි. ඕෆර් ෆෝන් එකක් දෙනවා. මේ මම කියපු දේවල් ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. මම සපෝට් කරනවා. ඔයගොල්ලෝ මට කියන්න ඕනේ. මෙන්න මේ ෆෝන් එකේ සර් ෂෝට්. මෙන්න මේකේ බැටරිය ඩෙඩ් වෙලා තියෙනවා. හරිනේ? එතකොට අපි මේ බැටරියකට high voltage එකක් දීලා බූස්ට් කරලා ගන්න ඕනේ වෝල්ටේජ් එක. තේරුණාද? හරිද? මේක අඩෝ ගන්න 3.8කට වැඩි කර ගන්නවා. ඒකට power supply එකේ වෝල්ටේජ් 5කට දාලා ඇම්පියර් සෙට් කරන්න ඕනේ. 5කට දීලා මේ බැටරිය ප්ලස් මයිනස් ධන සහ ඍණ. ඒකට මෙන්න මම power supply එක විනාඩි 5ක් විතර අල්ලන් ඉද්දියාම ෆෝන් එක එතකොට ෆෝන් එක charge කරලා බැටරි එක charge කරලා power supply එකෙන් proof දෙක බැටරි ප්ලස් මයිනස් ධන ඍණ කනෙක්ට් කරාම ඒක charge වෙනවා.
ඊට පස්සේ එතකොට ෆෝන් එක පවර් සප්ලයි හරහා බැටරි එකට charge කරලා 2.8කට ආවට පස්සේ අපි ඇවිල්ලා ආයෙ බැටරි එකට කනෙක්ට් ෆෝන් එකට කනෙක්ට් කරලා charge කරාම charge වෙනවා. දැන් 6 port එකේ iCharge එකකුත් තියෙනවා. ඒකේ ඔය ඉක්මනට charge වෙනවා. අන්න ඒවත් no power වෙනවා ෆෝන්. හරි නේද? හරිනේ? අපි දැන් ප්‍රැක්ටිකල් පටන් ගමු. මම කියපු දේවල් මතක් කරගන්න. දැන් ප්‍රැක්ටිකල් පටන් ගන්න යන්නේ අපි. ෆෝන් එකක් no power වෙන්නේ බැටරි low වුණාම no power වෙනවා. dead වුණාම. short වුණාම no power වෙනවා. half short full short තියෙනවා. හරි? ICs component මොනවා හරි leakage එකක් වුණාම තේම වෙනවා. IC short වුණාමත් no power වෙනවා. software ගියාමත් no power වෙනවා. තේරුණාද? එතකොට power supply පාඩම දින ඔයගොල්ලන්ට එදා මම ටිකක් කරා එදා ආයේ power supply පාඩම කියන්නේ power supply එකේ අපි හඳුනා ගන්න පුළුවන් මේ short එක තියෙන්නේ primary ද secondary ද කොහෙන්ද short එක තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. ආයේ දෙකක් නැහැ. milliampere short එකක් ගන්නොත් මොකද්ද ප්‍රශ්නේ? milliampere 10 20 30 කොයි section එකේ short ද power IC එක short ද ඒක හොයාගන්න පුළුවන්. ඒක තියෙන ක්‍රම. හරි? right. අපි දැන් ප්‍රැක්ටිකල් පටන් ගමු. මේ වීඩියෝ එකේ පස්සේ මෙතනින් අපි මේ වීඩියෝ එක අවසන් කරලා අපි ප්‍රැක්ටිකල් කරන්න යන්නේ. ඔයාලා මතක තියාගන්න. ක්ලාස් එකට යන්න අපි ජනවරිල පටන් ගන්නවා. ඔයාලා මේ වීඩියෝ එකට යටින් කමෙන්ට්ස් කරන්න. කොළඹ අපි කරන්නේ මේ කෝස් එකට එන අය ජනවරිල පටන් ගන්නවා හරියටම කරනවා. ටෙමින සිංහල ඉංග්‍රීසි වලින් අපි කරනවා. අපි ටෙක්නීෂියන්ලා හරිද? අපි හොඳට ට්‍රේන් කරලා ඔයගොල්ලෝ දානවා එළියට. මගේ channel එකට ගිහින් බැලුවා ඔයගොල්ලන්ට තේරෙයි. දැන් අවුරුදු 6ක් 7ක් විතර channel එක කරනවා අපි කියා දීලා තියෙනවා නිකන්. අපි තව රාස් කීපයක් තියෙනවා ඒවත් එක්ක අපි ඕගොල්ලන්ට හොඳ ටෙක්නීෂියන් කරලා අපි ඕගොල්ලන්ට සර්ටිෆිකේට් එක බාර දෙන්න ඊට අමතර ජනවරිම ෂොප් එක තායි පටන් ගන්නවා මම. එතකොට ඕගොල්ලන්ට ක්ලාස් එකට ඉවරලා ඕගොල්ලන්ට ඇවිල්ලා කඩේ මගේ ෂොප් එකේ ට්‍රේනින් වෙන්න පුළුවන්. ආය අපි එහෙම වැඩක් කරාම තමයි. අර සල්ලි ගත්තා අතේ ඔය හේදුවා කියලා නෑ. හරි? එතකොට ටෙක්නීෂියන් කෙනෙක් කවඩ යන්න හොඳ කෙනෙක් කවඩ යන්න දවස් අධ්‍යයක් යනකොට ඕගොල්ලන්ට තේරෙයි මෙයාගේ වැඩේ කොහොමද කියලා. හරි නැත්නම් නතර වෙන්න. 15 20කට වැඩි ඉන්නවනේ ක්ලාස් එකට යන්නත් එපා. 20ත් වැඩි මං හිතන්නේ 15 තමයි හරි. හරි. එතකොට ටික දිනෙක තියාගත්තම තමයි හරියට අපි කියලා දෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් දෙන්න පුළුවන්. 50 කියම කොහොමද දෙන්නේ? අපි ගන්න පැය 2යි 3යි නේ. ඈ මගේ ඉන්න වෙලාව ප්‍රශ්නයක් නැහැ. අපි ගන්න එච්චරනේ. එතකොට 50ක් ඉන්නවා. බොරු වැඩක් නේ කරන්නේ. අපරාධ සල්ලි දෙන්න එපා. ඕල්ලගේ සල්ලි. හරි? ඒකට වටිනාකමක් දෙන්න. හොඳ ගුරුවරු ගාවට යන්න. මා ගාවට එන්න කියලා කියන්න මම. ඕල් ළඟපාත ඉන්න හොයලා බලන්න. Facebook වල ලයිව් වීඩියෝස් හදලා දාන සර්ලා ගාවට යන්න. ඉගෙන ගන්න. හා? හොඳ ටෙක්නික්ස් කෙනෙක් වෙන්න. මේ හොඳ ෆීල්ඩ් එකක්. ෆෝන් ෆීල්ඩ් එක කියන සුපිරි ෆීල්ඩ් එකක්. හැබැයි ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් තියෙන්න ඕන. ඔයගොල්ලෝ හොයන්න ඕනේ යමක්. YouTube වල වීඩියෝස් තියෙන බලන්න එපා කියලා බලන්න ඕන. බලන්න. ෆෝන් එක ගලවන්න ඉඳි බලන්න පුළුවන් YouTube එකේ. හරිද? සමහර ෆෝන්ස් අපි උනත් බලනවා YouTube එකේ. මේ ගලවන්නේ කොහොමද? ඒ ගලවන්නේ නැතුව ඒක බැලුවම පොඩි අයිඩියා එකක් එනවා බලන්න. බෝඩ් එකේ ඩයග්‍රෑම්ස් තියෙනවා. ඒව තියලා තමයි ෆෝන් නගන්න ඕනේ. no for ෆෝන් නගන්න ඕනේ. නැත්නම් අපි යන වෝල්ටේජ් එක දාන්න. මේ ඉන්න මයි ළමයින්ගේ සර්ලා ගණලා තියෙනවා. බෝඩ් එක පෙන්වන විතරයි. මෙන්න මේව හදාගන්න පුළුවන් මේ යනවා ලයින් එක පෙන්වන්න චෙක් කරන්න දී ලයිව් ෆෝන්ස් හදාන්න දෙන්න ඕන ඔයගොල්ලන්ට. රයිට් මම ප්‍රැක්ටිකල් එකට යනවා අපි. දැන් තව වීඩියෝ එකක් හම්බෙමු. ඔයගොල්ලන් ජනරල් වල ක්ලාස් එක පටන් ගන්නවා අපි කොළඹ. මුගේ කොටෙන් පටන් ගන්නෙ. එතකොට ඔයගොල්ලන් ක්ලාස් එකට එන්න අය කමෙන්ට්ස් කරන්න. අපි දවස් 15 කෝස් එකක් කරනවා. අපි ලොකු ගාණක් ගන්න. හැබැයි තව එකක් අඩු මුදලට උගන්නන එයා ගාවට යන්නත් එපා. ගණන් තේරුම්ගන්න. වටිනාකමක් තියෙනවා. වටිනාකම තියෙනවා. හරිද? බයිලා ගහන අඩි දෙන්න කොටි දෙන්න ෆෝන් ගෙන්න අදලා දෙනවා. ඒකකින් ඔයගොල්ලන්ට වෙන්නේ නැහැ ඒවා. හරි? මේ රයිට් ඕකේ. තව වීඩියෝ එකක් හම්බෙමු. බයි බයි.